දරුවන් සරණයි හැමෝටම මම මේ වෙලාවේ ඉන්නේ ඉන්දියාවේ සිට නේපාලයට ඇතුල් වෙන ద్వාරය සමීපේ. මේ තියෙන්නේ නේපාලයට ඇතුල් වෙන ద్వාරය. මේ තියෙන්නේ මේ පැත්තෙන් ඉන්දියාවේ සිට එන කෙනෙක් පිට වෙන ద్వාරය සහ මේ පැත්තෙන් ගත්තොත් එහෙම අපි නේපාලයේ ඉඳලා එන කෙනෙක් පිට වෙන ద్వාරය මේක. ඊට පස්සේ ඒ විදිහටමයි අනිත් පැත්තෙන් ඉන්දියාවට ඇතුල් වෙන ద్వාරය මේක. මේක දැක්කහම මට මතක් වුණා බුදුහාමුදුරන්ගේ සූත්‍රයක්. සූත්‍රය තමයි නගරූපම සූත්‍රය. නගරූපම සූත්‍රය හරිය ලස්සනයි. මේ සූත්‍රයේ බුදුහාමුදුරුවෝ කියනවා මේ නගරයක් උපමා කරලා නිවනට උපකාර වෙන කාරණා කීපයක්. ඒකෙන් එකක් තමයි බුදුහාමුදුරුවෝ පෙන්නනවා නගරයට ඇතුල් වෙනකොට මේ නගරයේ ඉන්නවලු දොරටු පාලකෙක්. දැන් මේක රටකට ඇතුල් වීමක්. ඇත්තරම නේපාලයට ඇතුල් වීම. එතකොට දොරටු පාලකෙක් ඉන්නවා කියලා කියනවා. මේ දොරටු පාලකයා එන යන අය ගැන හොඳට බලාගෙන ඉන්නේ තමන්ගේ රටේ අභ්‍යන්තරයේ ආරක්ෂාවට. හොඳ නුවණකින්. දැන් මේ ඇත්තරම මේ ආරක්ෂක නිලධාරීන් කියන්නේ දොරටු පාලකයෝ තමයි. බුදුහාමුදුරන්ගේ කාලේ හිටපු දොරටු පාලකයෝ තමයි මේ ආරක්ෂක නිලධාරීන්. මේ පැත්තේ නේපාලයා ඉන්නවා. මේ පැත්තෙන් ඉන්දියාවේ අය හමුදා නිලධාරීන් ඒ කට්ටිය ඒ ආරක්ෂාව සපයනවා කඳවුරු විදිහට පවත්වගෙන ඔය ඒ නිලධාරීන් ඉන්නේ. එතකොට බුදුහාමුදුරුවෝ කියනවා අපිටත් එහෙම තමයි අපේ මේ ජීවිතය අපේ හිත කියන්නේ නගරයක් කියනවා. නගරයට සතිය කියන දොරටු පාලකයා තියාගන්න කියනවා ආරක්ෂාවට. ඇයි හිත ඇතුළට ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් අරමුණු ගන්නකොට අපි මේ පංචේන්ද්‍රිය තුලින් එක පැත්තකින් ඒවා අහිතකර නම් විස සහිතයි නම් ඒත් අපේ හිත කියන නගරයට ඒක අවදානමක්. අනිත් එක තමයි තව පැත්තකින් ගද්දී බුදුහාමුදුරුවෝ පෙන්වන සතිය කියන එක ස්මෘතිය නැවත තමා කළ කී දේ මෙනෙහි කරන්න පුළුවන් නුවණ මේක තියෙන්න ඕන කියලා කියනවා. එතකොට මේ දොරටු දෙක දකිනකොට නේපාලයේ සහ ඉන්දියාවේ මට මතක් වුණේ නගරූපම සූත්‍රය. ඒ නිසා නගරූපම සූත්‍රය කියවන්න හරි ලස්සනයි. ඔබට ඕනම තැනක ධර්ම කාරණයක් මතුවෙන්න ඒ සූත්‍ර අධ්‍යයනයේ හේතු වෙනවා. ඒ නිසා හැමදෙනාටම තෙරුවන් සරණයි. සිහිය රැකගන්න සිහියෙන් ජීවත් වෙන්න හැමදෙනාටම යහපතක් වේවා.